ආයිබෝවන් සියලු දෙනාටම මැත්ස් A+ YouTube නාලිකාවට සියලු දෙනාම පිළිගන්නවා. අදත් අපි 11 වසරේ දර්ශක හා ලඝු ගණක අංක 1 කියන පාඩමේ දෙක කොටස තමයි අපි අද ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. කියන්නේ එක කොටස අපි ගිය සතියේ ඉවර කරා. ඉතින් එක කොටස බලපු අයට මේක ඉතාමත් පහසු වෙනවා. මේ වීඩියෝ එක නම් මුලින් නරඹන්නේ දර්ශක හා ලඝු ගණක එක කියන පාඩමේ පළවෙනි කොටස වීඩියෝ එක නරඹන්න. එතකොට මේ දෙවෙනි කොටස තරමක් දුරට අපිට පහසුවෙන් මේ කටයුත්ත කරගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහේ අපි සතියක් පාසා වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ලබා දෙන බවට පොරොන්දු වෙලා තිබෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට දෙවෙනි වීඩියෝ එක දර්ශක හා ලඝු ගණක එක කොටස කියන පාඩමේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ අද අපි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. මේ දෙවෙනි වීඩියෝ එකෙන් දර්ශක හා ලඝු ගණක එක කියන කොටස අවසන් වෙනවා. ඉතින් අද අපි පාඩම පටන් ගමු. අපේ maths A+ කියන නාලිකාව ඔයගොල්ලෝ subscribe කරලා තියාගත්තොත් follow කරලා තියාගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් ඉදිරියේදීත් මේ වගේ 11 ශ්‍රේණියේ ගණිතය පාඩම් ටික ඔයගොල්ලන්ට අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් අපේ maths A+ නාලිකාව හා ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා හිටියොත්. අද අපි පාඩම පටන් ගමු. දර්ශක ඇතුළත් සමීකරණ විසඳීම. දැන් අපි දන්නවා දර්ශකයක් කියන්නේ මොකක්ද කියන එක දන්නවා, පාදය කියන්නේ මොකක්ද කියන එක දන්නවා, බලයක් කියන්නේ මොකක්ද කියන එක දන්නවා. එහෙනම් අද අපි කතා කරන එකේ පළවෙනි අදියර දර්ශක ඇතුළත් සමීකරණ විසඳීම. එහෙනම් බලමු අපි මුලින්ම තියෙනවා දෙකේ x කියන බලයක් තියෙනවා සමානයි දෙකේ 3 බලය. මේකේ බැලු බැලමටම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ බල දෙකේම පාදය සමානයි. පාදය කියන්නේ අපි පහලින් තියෙන ඉලක්කමට. බල දෙකේම පාදය සමානයි. බල දෙකේම පාදය සමාන නිසා දර්ශක දෙක සමාන විය යුතුයි. එහෙනම් ඔන්න තියරියක් එනවා. බල දෙකක් තියෙනවා නම් බල දෙකේම පාද සමාන නම් දර්ශක දෙක අනිවාර්යෙන් සමාන විය යුතුයි. එහෙනම් මෙන්න මේ දෙකේ x සමානයි දෙකේ 3 කියන සමීකරණේ අපිට පාද දෙක සමාන නිසා අපි පාවිච්චි කරනවා m නිසා x සමානයි 3 වේ කියලා. එහෙනම් x වල පිළිතුර තමයි x සමානයි 3. අපි බලමු දෙවෙනි ගාන. x වර්ගය සමානයි 3 වර්ග. ඒකේ පාද දෙක සමාන නැහැ. හැබැයි දර්ශක දෙක නැත්නම් දර්ශක දෙක සමානයි මේ බල දෙකේ. පාද දෙක සමාන නැහැ. එහෙනම් බල දෙකේම දර්ශක සමාන නිසා පාද දෙක සමාන විය යුතු වේ. එහෙනම් බල දෙකේම දර්ශක දෙක සමාන නිසා පාද දෙකම සමාන විය යුතු වේ කියලා සිද්ධාන්තයක් ඔතෙන්ට ඇතුළත් වෙනවා. එහෙනම් එම නිසා x සමානයි 3 වේ කියලා පිළිතුරක් එනවා. මෙන්න මේ සිද්ධාන්තය පාවිච්චි කරලා අපි ගැටලු කීපයක් විසඳලා බලමු. පළවෙනි ගැටලුව 4x බලය සමානයි 64. එහෙනම් 4x බලය සමානයි 64. එහෙනම් අපි දන්නවා මේ වෙනකොට පාද සමාන නම් දර්ශක දෙක සමාන වෙනවා. දර්ශක සමාන නම් පාද සමාන වෙනවා. එහෙනම් පුතේ බලන්න මේකේ x නේ අපිට විසඳන්න තියෙන්නේ. x කියන්නේ මෙන්න මේ ගානේ දර්ශකය. x කියන්නේ දර්ශකය. x තියන්නේ දර්ශකය නම් අපි ගාන හදන්න සමාන කරන්න ඕන පුතේ පාද දෙක. මොකද දර්ශකය පාද දෙක සමාන නිසා දර්ශක සමාන වේ කියන මෙන්න මේ સિદ્ધාන්තය පාවිච්චි කරන්න නම් අපි x අඩංගු වෙලා තියෙන දර්ශකයට නම් අපි සමාන කළ යුත්තේ පාද දෙක. එහෙනම් මේකේ තියෙන්නේ x අඩංගු බලයේ පාදේ පුතේ 4. එහෙනම් 4x බලයේ තියෙන්නේ. අපි මෙන්න මේ 64 ලියනවා 4 පාදයකට 64 ලියනවා 4 පාදකින් ලියනවා. එහෙනම් 64 කියන්නේ පුතේ 4 පාදකින් ලිව්වොත් 4 3 දර්ශකය
4 3 දර්ශකය නැත්නම් 4 3 බලය කියලා අපි කියනවා. 4 3 බලය කියන එක අවබෝධයක් නැත්නම් 64 කියන්නේ බලන්න 4 3 පාරක් වැඩි කරාම 4 වැඩි කිරීම 4 4 වරක් 4 16යි 16 ආපහු 4න් වැඩි කරාම 64 කියලා උත්තරේ එනවා. එහෙනම් 4 3 පාරක් වැඩි කරාම තමයි පුතේ 64 කියන සංඛ්‍යාව හැදෙන්නේ. ඔන්න මේ අවස්ථාවේදී අපිට ඇවිල්ලා තියෙනවා දැන් පාද දෙක සමානයි. මේකේ 4x තින්නේ සමානයි 4 3 බලය. එහෙනම් පාද දෙක සමානයි. පාද දෙක සමාන නිසා අපිට x සමානයි 3 කියලා පාවිච්චි කරන්න පුළුවන්. x සමානයි 3 කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊළඟ ගානට යමු. එහෙනම් මේකේ x වල 3 බලය සමානයි 343 කියලා තියෙනවා. x වල 3 බලය සමානයි 343 කියලා තියෙනවා. එහෙනම් මේකෙත් x අඩංගු වෙලා තියෙන්නේ පාදයට. එහෙනම් අපි පුතේ සමාන කළ යුත්තේ දර්ශකය. එහෙනම් x වල 3 බලය 343 ලියනවා දර්ශකය 3 වෙච්ච සංඛ්‍යාවකින්. එහෙනම් 7 කියන සංඛ්‍යාව 3 පාරක් වැඩි කරොත් තමයි පුතේ 343 එන්නේ. කියන්නේ 7 වැඩි කිරීම 7. 4ක් 7 49යි. 49 ආපහු 7න් වැඩි කරාම තමයි පුතේ 343 කියන පිළිතුර ලැබෙන්නේ. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී දර්ශක දෙක සමාන වෙලා තිනවා. දර්ශක දෙක සමාන නම් අපි දැන් સિદ્ધාන්තයක් දන්නවා. පාද දෙක සමාන විය යුතුයි. එහෙනම් x සමානයි 7 කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. right. තුන්වෙනි ගාන ටිකක් සංකීර්ණ විදියට තියෙනවා. එහෙනම් ඒකේ අගයන් 3ක් තියෙනවා. ගුණ කිරීමක් තියෙනවා. ඊට පස්සේ සමාන ලකුණක් දාලා තව දර්ශකයක් තියෙනවා. එහෙනම් අපි බලමු මේක විසඳගන්නේ කොහොමද කියලා. එහෙනම් මේක ඔක්කොම එක පාදයකට එන්න ඕන නිසා මේක හැම එකක්ම අපිට 3 පාදෙන් ලිවීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේක 3ම තමයි 9 2x ඍණ 1 කියලා තමයි දර්ශකයක් තියෙන්නේ. එහෙනම් පුතේ අපි 9 ලියනවා මෙන්න මේ විදියට 3 2 බලය. පිටින් ආපහු පුතේ තියෙනවා 2x ඍණ 1. එහෙනම් මෙන්න මේක මම එක පාටම ගුණිතයක් විදියට ලියලා දිනවා. අපි දන්නවා දර්ශකයක තාපහු දර්ශකයක් එනකොට අපි කරන්නේ දර්ශක දෙක ගුණ කරනවා. එහෙනම් 9 කියන එක අපි ලිව්වා 3 2 බලය කියලා. එහෙනම් මෙන්න මේ 2 බලයයි 2x ඍණ 1යි කියන එක මේ ආකාරයට ගුණ වෙලා එන්න ඕන. එහෙනම් අපි ගිය සතියේ පාඩම කතා කරා. සමානයි 3 3 බලය තමයි 27 කියන්නේ. එහෙනම් පිටින් තියෙනවා ඍණ x කියන දර්ශකයක්. එහෙනම් අපි සුළු කරගෙන යමු 3 එහෙමමයි වැඩි කිරීම 3 දෙවරක් 2 4x දෙවරක් 1 2යි. එතකොට ඍණ 2යි කියලා මෙතන එනවා. එහෙනම් 4x ඍණ 2 තමයි එන්නේ. එහෙනම් මෙතන එනවා 3 මේ දර්ශක දෙක ගුණ වෙනවා. 3 වැඩි කිරීම ඍණ x. එහෙනම් 3 වැඩි කිරීම ඍණ x කියන්නේ ඍණ 3යි x. එහෙනම් මෙන්න මෙතන අපිට ලැබිලා දිනවා මෙන්න මේ පාද සමානයි. එහෙනම් පාද සමාන නම් මෙන්න මේ පැත්තේ සමාන ලකුණෙන් මම මේ පැහැදිලි කරන්නේ සමාන ලකුණෙන් වම් පැත්තේ. සමාන ලකුණෙන් වම් පැත්තේ ටිකේ පාද සමාන දර්ශක තියෙන්නේ. එහෙනම් එකම පාදෙන් නම් අපි දර්ශක එකතු කිරීම තමයි කරන්නේ ಗುಣ කිරීම තියෙද්දි. එහෙනම් ಗುಣ කිරීම තියෙන නිසා අපි මෙන්න මෙතන 3 ඉලක්කම උඩින් තියෙන දර්ශකය තමයි 1. ඕනම සංඛ්‍යාවක ඕනම දර්ශකයක් නොමැති සංඛ්‍යාවක කියන්නේ 3 5 එහෙම තිබුණොත් ඒකේ දර්ශකයේ 1 3 1 බලය කියලා තමයි එන්නේ. එහෙනම් පුතේ මෙතන 1 බලය තියෙන්නේ. මෙන්න මේ දර්ශක ටික එකතු වෙනවා. එහෙනම් පාදය 3 1 එකතු කිරීම 4x ඍණ 2 මේ ටික එකතු කරා. right සමානයි 3 ඍණ 3x එලෙසමයි. එහෙනම් පුතේ මෙන්න පාද සමානයි. පාද සමාන නම් පුතේ දර්ශක සමාන වේ කියන තියරිය මෙතෙන්ටත් අපි පාවිච්චි කරනවා. එහෙනම් මෙන්න මේ දර්ශක දෙක සමාන වෙන්න ඕන. එහෙනම් 1 ධන 4x ඍණ 2 සමානයි ඍණ 3x කියලා එනවා. එහෙනම් x පද එක පැත්තකටත් සංඛ්‍යාත්මක පද එක පැත්තකටත් අරන් ගියා නම් මේකේ x වල අගය සුළු කරන්න පුළුවන්. එහෙනම් 4x මේ ඍණ 3x මෙහෙට එනකොට ධන 3x වෙනවා සමානයි මේ ඍණ 2 මේ පැත්තට එනකොට ධන 2 වෙනවා. මේ ධන 1 මේ පැත්තට එනකොට ඍණ 1 වෙනවා.
right එහෙනම් මේ පැත්තේ ඉන්නේ ධන 4ix ධන 3ix එතකොට ධන 7ix වෙනවා දෙකෙන් එකක් අඩු වුනහම 1යි එහෙනම් 7ix සමානයි 1 කියලා එන්නේ එහෙනම් x සමානයි ඔක්කොම 7න් බෙදුවා 1 බෙදීම 7යි කියලා පිළිතුර එනවා x සමානයි 1 බෙදීම 7යි කියලා පිළිතුර එනවා මම හිතනවා සියලු දෙනාට ඒක පැහැදිලි වුණා කියලා right එහෙනම් අපි ඊළඟට බලමු ලඝු ගණක නීති සහ සිද්ධාන්ත. එහෙනම් මෙන්න මේ දැන් අපි දර්ශක ඉගෙන ගත්තානේ. ඔන්න අපි දැන් තමයි ටික ටික ලඝු කියන කොටසට අවතීර්ණ වෙන්නේ. එහෙනම් මෙන්න ලඝු හදන්න නම් පුතේ මෙන්න මේ ලඝු නීති හා සිද්ධාන්ත කියන ටික අපි දැනගෙන ඉන්න ඕන. එහෙනම් මුලින්ම තියෙනවා ලඝු A වල ලඝු A කියන පාදයේ mn කියලා දර්ශකයක් තියෙනවා. mn කියන්නේ පුතේ m වැඩි කිරීම n ගුණ කිරීමක් තියෙන්නේ මෙහෙම තිබුණොත් පුතේ තනි තනි ලඝු වලට අපි කඩලා ලියුවොත් ගුණ කිරීමක් නිසා මේක ලියන්න ඕන මෙන්න මේ විදිහට ලඝු A වල m එකතු කිරීම ලඝු A වල n කියලා. එකතු කිරීම දාන්නේ පුතේ මෙන්න මෙතන m වැඩි කිරීම n ගුණ කිරීමක් තියෙන නිසා. දෙවැනි එකේ දින්නේ ලඝු A වල m බෙදීම n. එනම් පුතේ බෙදීමක් නම් තියන්නේ අර විදියටම අපි දානවා අඩු කිරීමක් එක්ක ලඝු A වල m අඩු කිරීම ලඝු A වල n කියලා එනවා ඊළඟට මෙන්න මේ වගේ සිද්ධාන්ත කොටසක් තියෙනවා ලඝු A වල m කියලා දර්ශකයක් තියෙනවා ඒකේ ආපහු r කියලා තව දර්ශකයක් තියෙනවා එහෙනම් පුතේ මෙන්න මේ r කියන දර්ශකය අපගේ අවශ්‍යතාවය මත ඒ කියන්නේ ගානන් සුළු කිරීමේ අවශ්‍යතාවය මත මේ r කියන එක පුතේ ඉස්සරහට අරන් එන්න පුළුවන් ලඝු වලදී මෙන්න මේ විදියට සමානයි r ලඝු A වල m මේ r කියන්නේ පුතේ මෙන්න මෙතන දර්ශකයට දීච්ච තවත් දර්ශකයක් තිබුණානේ එළියෙන් අන්නේ දර්ශකය තමයි පුතේ මේ r කියලා එළියට අරන් තින්නේ right ඒ වගේම තමයි මෙහෙම තිබුණොත් දැන් මෙන්න මේ උත්තරේම මම මෙතෙන්ට අරන් තින්නේ r ලඝු A වල m මේ විදිහට තිබුණොත් අපි ගණන් සුළු කරනකොට අපේ අවශ්‍යතාවය මත මෙයාව ආපහු මෙතෙන්ට අරන් යන්නත් පුළුවන් එහෙනම් ඒකේ ඊළඟට එනවා ලඝු A වල m කියන දර්ශකේ ආපහු දර්ශකයක් තියෙනවා r කියලා පිටින් එහෙනම් මේ මෙන්න මෙතන ආපු r කියන්නේ මෙන්න මෙතන තීච්ච r හරි මෙන්න මෙතන දීච්ච r තමයි පුතේ මෙන්න මෙතන දීච්ච r එක තමයි පුතේ මෙන්න මෙතෙන්ට ගියේ එහෙනම් අපේ අවශ්‍යතාවය මත ඉස්සරහා තියෙන r එකක් අපිට අරන් යන්න පුළුවන් ආපහු දර්ශකයක් විදියට ඒ වගේම දර්ශකයක් විදියට දීච්ච එකක් මේ විදියට අපිට ලඝු වලට ඉස්සරහින් ලියන්න පුළුවන් ඒ වගේම ඊළඟට තියෙන පුතේ ලඝු A වල A පාදයට එකම වෙලා දර්ශකයක් එකම වුණොත් පුතේ ඒකේ එකයි ලඝු A වල A අගේ එකයි එහෙනම් ලඝු 10 10 අගයත් එකයි ලඝු 5 5 අගයත් එකයි එහෙනම් පාදයයි දර්ශකයයි එකම ආවොත් ලඝු වල එක කියන පිළිතුර තමයි අපිට ලැබෙන්නේ ඒ වගේම මෙන්න මේකත් පුතේ ගොඩක් වැදගත් කොටසක් මෙන්න මේ විදිය ගණන් තමයි ගොඩක් ඒවා එන්නේ ලඝු 10 n කියන එක පුතේ අපිට LGN කියලා ලියත හැකියි එහෙනම් අපි දැනගන්න ඕන LG කියලා තිබුණොත් අනිවාර්යෙන් 10 පාදයේ ලඝු ගාණක් තමයි මේ තියෙන්නේ. එහෙනම් 10 පාදය කියන එක අපි සම්මතයක් විදියට LG විදියට ලියනවා. LG කියලා දැම්මොත් අපි මෙතන 10 පාදය කියලා ලියන්නේ නැහැ. එහෙනම් 10 පාදය කියලා ලියන්නේ නැහැ LG කියලා આવොත්. එහෙනම් LG කියලා આવොත් අපි දැනගන්න ඕන මේක 10 පාදයේ ලඝු ගාණක් කියලා. right. එහෙනම් මේ සිද්ධාන්ත ඇතුළත් සුළු කිරීම වලට අපි ඊළඟට යමු. ලඝු ගණක නීති හා සිද්ධාන්ත සහිත ගැටලු විසඳීම. එහෙනම් පළවෙනි ගැටලුව දීලා තිනවා ලඝු 1000. එහෙනම් LG 1000 තමයි තියෙන්නේ. එහෙනම් ලඝු 1000 කියලා කියන්නේ පුතේ LG 1000 කියන්නේ 10 පාදයෙන් තමයි මේක තියෙන්නේ. එහෙනම් 10 පාදයෙන් තියෙනවා නම් පුතේ අපි ලඝු සුළු කිරීමේදී 1000 කියන එක 10 දර්ශකයක් විදිහට ලියනවා. එහෙනම් 10 පාදෙට 10 තුනේ බලය. එහෙනම් 10 කියන්නේ 10 තුන් පාරක් වැඩි කරොත් එහෙනම් 10 තුනේ බලය කියලා අපි ලියනවා. එහෙනම් අපි දැන් දන්න සිද්ධාන්තය මෙන්න මේ දර්ශකය අපේ අවශ්‍යතාවය මත ඉස්සරහට ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ පියවරේ කරලා තියෙනවා 3 ලඝු 10.
එහෙනම් ලඝු 10 මේ තියෙන්නේ මෙතන 10 පාදේ ලියලා නැති වුණාට 10 පාදේ 10 අපි දන්න පුතේ 1යි කියලා. එහෙනම් 3 වැඩි කිරීම 1 කියලා තමයි එතෙන්දී අපිට ලැබෙන්නේ. එහෙනම් 3 වැඩි කිරීම 1 පිළිතුර 3 කියලා අපිට ලැබෙනවා. එහෙනම් බලමු ඊළඟ ගාන. ඊළඟ ගානේ තියෙන්නේ ලඝු 4 පාදෙට මේ තියෙන්නේ 64යි 3යි මූලයක් පුතේ තියෙන්නේ. අර අපි ගිය සතියේ පාඩමේ කතා කරා මූල සහිත දර්ශක. එහෙනම් මෙන්න තියෙනවා 64 ඝන මූලයක් නැත්නම් 64 3 මූලයක් තියෙනවා. එහෙනම් අපි ඊළඟ පියවරේ ලියනවා ලඝු 4 පාදෙට 64 වර්ගමූලය වෙනුවට නැත්නම් මේ මූල ලකුණ වෙනුවට මෙතන තියෙන ඝන මූලයක් 3 මූලයක්. එහෙනම් 3 මූලයක් නම් දර්ශකය එනවා 3න් 1 කියලා. අපේ ගිය සතියේ පාඩමේ මේ මූල සහිත දර්ශක කතා කරා. එහෙනම් 3න් 1 කියලා එනවා. එහෙනම් අපේ දෙවනි ඊළඟ පියවරේදී මෙන්න මේ දර්ශකය අපේ අවශ්‍යතාවය මත ඉදිරියට ගන්න පුළුවන්. එහෙනම් 3න් 1 ලඝු 4 එහෙනම් 64 කියන එක පුතේ අපි ලියනවා ඊළඟට. මොකද මේම පාදයයි දර්ශකයයි එකම වුණොත් තමයි අපිට ලඝු අයින් කරගන්න පුළුවන්. එහෙනම් 64 අපි ලියනවා මෙතන 4 පාදයක් නිසා 4 දර්ශකයකින්. එහෙනම් 4 3 බලය කියලා අපිට ලියන්න පුළුවන්. 4 3 පාරක් වැඩි කරොත්. එහෙනම් ඔන්න නැවතත් පුතේ මේ දර්ශකය අපේ අවශ්‍යතාවය මත ඉදිරියට ගන්න පුළුවන්. එහෙනම් 3න් 1 වැඩි කිරීම මෙන්න මේ 3 ඉලක්කම ඉදිරියට අරන් ඇවිල්ලා තියෙන 3. ලඝු 4 4. එහෙනම් 3න් 1 වැඩි කිරීම 3 කියන එක සුළු වෙනව පුතේ. 3න් 1 3න් වැඩි කරොත් ආපහු 1 කියලා එනවා. ඒ කියන්නේ මෙන්න මේ භාග සුළු කිරීමේදී 3ට 3 කැපිලා 1යි කියලා එනවා. එහෙනම් අපි ඊළඟ පියවරේදී 1 කියන එක ඉදිරියෙන් දාන්න අවශ්‍යතාවයක් නැහැ. 1 වැඩි කිරීම කියන්නේ ඒකම තමයි පිළිතුර එන්නේ. ඒක නිසා අපි 1 කියන එක මෙතනදී ඉදිරියෙන් දාන්නේ නැහැ. එහෙනම් අවසානයේ අපිට ඉතුරුනා ලඝු 4 4. එහෙනම් ලඝු 4 4 පාදයයි දර්ශකයයි එකම ඉලක්කම වුණොත් පුතේ 1 කියලා තමයි අපිට පිළිතුර ලැබෙන්නේ. එහෙනම් ලඝු 4 4 1 කියලා පිළිතුර අපිට ලැබෙනවා. හරි. අපි යමු ඊළඟ ගානට. ඒකෙත් තියෙන්නේ පුතේ 2 ලඝු 2 පාදෙට 2 එකතු කිරීම 3 ලඝු 2 පාදයට 4 අඩු කිරීම 2 ලඝු 2 පාදයට 8. එහෙනම් පැහැදිලි ඔක්කොම 2 පාදයෙන් තියෙන්නේ. ඔක්කොම 2 පාදයෙන් තියෙන්නේ. එහෙනම් පළවෙනි පියවර මේ වගේ ගණනකදී මෙන්න මේ ලඝු වලට ඉස්සරහින් තියෙන ඉලක්කම අර දර්ශකයක් විදියට ලියා ගන්න එක. එහෙනම් අපි ඊළඟ පියවරේදී ඒක කළා දිනවා. ලඝු 2 පාදයට 2 2 කියන බලය එනවා. මේකේ ලඝු 2 4 4 ආපහු 3 දර්ශකයක් ඇවිල්ලා තිනවා. මෙන්න මේ 3 ඉලක්කම. එහෙනම් ලඝු 2 8 තිබුණේ මේ 2 බලය 2 කියන ඉලක්කම මෙතෙන්ට බලයක් වෙලා 8 වර්ග කියලා එනවා. එහෙනම් අපි ඊළඟ පියවරේදී මේක එක ලඝු එකක් ඇතුළට දාලා තියෙනවා. ලඝු 2 පාදෙට එහෙනම් එකතු කිරීමක් නම් තියෙන්නේ පුතේ දර්ශක ගුණ වෙනවා. එහෙනම් දර්ශක 2 වර්ග වැඩි කිරීම 4 3. මෙන්න මෙතනින් පස්සේ තියෙන්නේ අඩු කිරීමක්. එහෙනම් එයා බෙදීමක් විදිහට 8 වර්ග කියලා එනවා. එහෙනම් අපි මෙන්න මේ දර්ශක ටික විහිදුවා ලියනවා ඊළඟ පියවරේදී. ලඝු 2 වර්ග කියන්නේ 2 වැඩි කිරීම 2. 4 3ක් කියන්නේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. 8 2ක් කියන්නේ 8 වැඩි කිරීම 8. ඔන්න පුතේ මෙතන තියෙන්නේ ගුණිතයි බෙදීමුයි විතරයි. සාමාන්‍ය ගුණිත බෙදීම් ගුණිත හා බෙදීම් විතරයි. එහෙනම් මෙන්න මම කරනවා 4 ඒවා 1යි 4 ඒවා කැපුණාම 8ට 2යි. මේ රතු පාටින් දාලා තියෙන්නේ 2යි. එහෙනම් 4 ඒවා 1යි. එහෙනම් මේ 8ට කැපුණාම 4 ඒවා 2යි. ඊළඟ පියවරේදී මෙන්න මේ දෙකට මේ දෙක කපලා දානවා. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. අවසානයේ පුතේ ඉතුරු වෙනවා ලඝු 2 පාදයට 4 කියන ඉලක්කම විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් 4 කියන එක අපි දැන් දන්නවා 2 පාදෙන්ම ලියන්න ඕන. මෙතන පාදයේ 2 තියෙන නිසා මෙතන 2 පාදෙන්ම අපෝදර්ශකයක් විදිහට ලියනවා. එහෙනම් ලඝු 2 පාදෙට 2 4 කියලා දර්ශකේ 2 2 කියලා දර්ශකේ එනවා. 2 4 නෙමෙයි 2 2 කියලා දර්ශකය එනවා. එහෙනම් මෙන්න අපේ අවශ්‍යතාවය මත මේ දර්ශකය
මෙන්න මේ දෙකේ කියන දර්ශකය ඉදිරියට අරන් එනවා. එහෙනම් දෙක ලඝු දෙකේ දෙක කියලා එනවා. එහෙනම් දෙක වැඩි කිරීම දැන් අපි දන්නවා ලඝු දෙකේ දෙකේ අගය 1යි කියලා. එහෙනම් දෙවරක් 1 2 කියලා අවසාන පිළිතුර අපිට ලැබෙනවා. අපි ඊළඟ ගානට යමු. එහෙනම් හතරවෙනි ගාන තියෙනවා 2 ලඝු 8 LG තමයි දෙන්නේ. එහෙනම් 2 LG 5 මේක එකතු කිරීම සමානයි LG 4 3 එකතු කිරීම LG x. එහෙනම් x වල අගය අහන්නේ බය නැතුව අපි දෙපැත්තම තින්නේ 10 පාදයෙන් නිසා එකම පාදකෙන් නිසා අපි සාමාන්‍ය විදියට එක ලඝු එකක් ඇතුලේ වම් පැත්තත් තව ලඝු එකක් ඇතුලේ දකුණු පැත්තත් දාලා ලියනවා. එහෙනම් මෙන්න වම් පැත්තේ තියෙනවා ලඝු 8 දෙකේ බලය අර විදියටම ඉස්සරහා තියෙන සංඛ්‍යාව ඉදිරියට දාලා ලියනවා. දර්ශකයක් විදියට ලියනවා. ඉදිරියේ තියෙන සංඛ්‍යාව දර්ශකයක් විදියට ඊළඟ පියවරේ දෙන ලඝු 8 දෙකේ බලය එකතු කිරීම ලඝු 5 දෙකේ බලය. මේ පැත්තේ එහෙමමයි ලඝු 4 3 බලය එකතු කිරීම ලඝු x. එහෙනම් තනි ලඝු වලට වම් පැත්ත සහ දකුණු පැත්ත අපි ලියනවා. එහෙනම් තනි ලඝු එකක් ඇතුළට වම් පැත්ත දාලා ලිව්වොත් LG 8 වර්ග මෙතන එකතු කිරීමක් නිසා වැඩි කිරීම 5 වර්ග. එහෙනම් මෙතන එනවා සමානයි ලඝු 4 3 බලය වැඩි කිරීම x. මොකද එකතු කිරීමක් තියෙන නිසා අපි වැඩි කිරීම දානවා. එහෙනම් පුතේ මෙන්න ලඝු 10 පාදෙට ලඝු 10 පාදේ දෙපැත්තම තියෙන. එහෙනම් ලඝු 10 පාදේ කියන එක අපි ඉවත් කරනවා. මොකද සමාන ලකුණක් තියෙනවා සමාන පාද සහිත ලඝු තියෙන්නේ. එහෙනම් අපි ලඝු කියන එක ඉවත් කළා ඉතුරු ටික ලියනවා. එහෙනම් 8 වර්ග වැඩි කිරීම 5 වර්ග සමානයි 4 3 බලය වැඩි කිරීම x තියෙන්නේ. එහෙනම් මෙන්න මේ x හොයන්න ඕන. x එක්ක ඉන්න පුතේ ගුණ කිරීම 4 3 බලයක්. මම මේ පියවරේදීම ඔක්කොම දෙපැත්තම 4 3 බලයෙන් බෙදලා දානවා. එතකොට තමයි පුතේ අපිට මෙන්න මේ x කියන එක තනි කරගන්න පුළුවන්. එහෙනම් 4 3 බලයෙන් බෙදුවාම මේ 4 3 බලයට මේ 4 3 බලේ කැපිලා යනවා. එහෙනම් ඊළඟ පියවරේදී අපි මේවා ප්‍රසාරණය කරලා ලියා ගමු. එතකොට අපිට සුළු කරගන්න ලේසි. 8 වර්ග කියන්නේ 8 වැඩි කිරීම 8 5 වර්ග කියන්නේ 5 වැඩි කිරීම 5 බෙදීම 4 3යි කියන්නේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 සමානයි x. එහෙනම් අපි ඊළඟ පියවරට යනවා. ඊළඟ පියවරට යන්න කලින් මෙන්න මේකෙම මේක කපලා ඉවත් කරලා දිනවා. 4 ඒවා 1යි 4 ඒවා 2යි. මෙන්න රතු පාටින් මම දාලා දිනවා 4 ඒවා 2ක් එනවා. එහෙනම් 4 ඒවා 1යි ආයි 4 ඒවා 2යි. එහෙනම් ඊළඟ පියවරට යමු. උඩ තියෙනවා දෙකේ ඉලක්කම. එහෙනම් 2 වැඩි කිරීම 2. මෙන්න මේ රතු පාටින් දාලා දින 2 වැඩි කිරීම 2. එහෙනම් මෙතෙන්ට එනවා 2 වැඩි කිරීම 2. ආපහු වැඩි කිරීම 5 වැඩි කිරීම 5 සම්පූර්ණයෙන් බෙදීම 4 සමානයි x කියලා දිනනවා. එහෙනම් පුතේ මෙන්න මෙතෙන්දී 4ට මෙන්න මේ 2 වැඩි කිරීම 2 කපලා ඉවත් කරන්න පුළුවන්. එහෙනම් දෙවරක් 2 කියන්නේ 4යි. මේ 2යි මේ 2යි මේ 4යි කපලා අයින් කරන්න පුළුවන්. කපනවා කියන්නේ පුතේ මෙතන බෙදීමක්. දෙවරක් 2 4යි. 4 4ෙන් බෙදුවාම පුතේ 1යි. දැන් ඇවිල්ලා තියෙන එකනේ පිළිතුර. ඒක නිසා අපි සුළු කිරීමේදී මේ විදිහට කපලා අයින් කරනවා. එහෙනම් මෙතනින් එනවා 5 5 25යි ඉතුරුනේ පැත්තේ සමානයි x. එහෙනම් x වල අගය x සමානයි 25යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. හරි. එහෙනම් ඊළඟ කොටසට යමු. සත්‍යාපනය කරන්න කියලා කියනවා. සත්‍යාපනය කරන්න කියන්නේ පුතේ මෙන්න මේ විදිය ලඝු ඇතුළත් සමීකරණයක් අපිට ලබා දෙනවා. ලඝු 5/75 අඩු කිරීම ලඝු 5/3 සමානයි ලඝු 5/40 අඩු කිරීම ලඝු 5/8 එකතු කිරීම 1. මෙන්න මේ වගේ සමීකරණයක් දීලා සත්‍යාපනය කරන්න කියනවා. එහෙනම් පුතේ මේකෙදි අපි කරන්නේ වම් පැත්ත වෙනම සුළු කරනවා දකුණු පැත්ත වෙනම සුළු කරනවා. එහෙනම් වම් පැත්ත අපි මුලින් සුළු කරමු. වම් පැත්තේ තියෙන්නේ ලඝු 5/75 අඩු කිරීම ලඝු 5/3. එහෙනම් අපි දන්නවා එකම පාදෙන් නම් තියෙන්නේ අපිට තනි ලඝු එකක් ඇතුළට දාලා මේක ලියන්න පුළුවන්. එහෙනම් ලඝු 5 වරහණක් ඇතුලේ 75 බෙදීම 3. මොකෝ බෙදීමක් දැම්මේ මෙන්න මෙතන අඩු කිරීම තියෙන නිසා 75 බෙදීම 3. එහෙනම් ලඝු 5 75 3ෙන් බෙදුවාම පුතේ 25යි.
එහෙනම් අපි දන්නවා ලඝු කියන සුළු කිරීම මෙතන තියෙන පාදෙන්ම ඊළඟ සංඛ්‍යාව ලියා ගන්නවා. එහෙනම් ලඝු 5 තියෙන්නේ. එහෙනම් 25 කියන්නේ පුතේ 5 වර්ග. එහෙනම් මෙන්න මේ දෙකේ දර්ශකය අපි ඉදිරියට අරගන්නවා. එහෙනම් 2 ලඝු 5 5. එහෙනම් 2 වැඩි කිරීම ලඝු 5 5 යගේ 1යි කියලා අපි දැන් දන්නවා. එහෙනම් දෙවරක් 1 2යි. එහෙනම් වම් පැත්තට අපේ පිළිතුර ආවා 2යි කියලා. එහෙනම් අපි බලමු ඊළඟට දකුණු පැත්ත. ලඝු 5 40 අඩු කිරීම තියෙන නිසා පුතේ මම මේ පියවරේම ලඝු 5 අඩු කිරීමක් තියෙන නිසා 40 බෙදීම 8 කියලා අරගෙන තියෙන දකුණු පැත්ත. එකතු කිරීම 1 කියන්නේ පුතේ ලඝු ඇතුළත් ප්‍රකාශනයක් නෙමෙයි. ඒක නිකම්ම එකතු කිරීම 1 කියලා අපි තියාගෙන යනවා. එහෙනම් ලඝු 5 40 8ෙන් බෙදුවාම 5යි. එහෙනම් ලඝු 5 5 කියලා තමයි එන්නේ පුතේ. එකතු කිරීම 1 කියලා එලෙසම තියෙනවා. ලඝු 5 5 අගය 1යි 1 එකතු කිරීම 1. එහෙනම් 1යි 1යි එකතු කරාම පුතේ අවසාන පිළිතුර 2 කියලා එනවා. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි වම් පැත්තටත් සුළු කරාම පිළිතුර 2 ආවා. දකුණු පැත්තටත් සුළු කරාම 2 ආවා. එහෙනම් පුතේ අපි අවසානයේ ලියනවා මෙන්න මෙහෙම ප්‍රකාශනයක්. එම නිසා ලඝු 5 75 අඩු කිරීම ලඝු 5 3 සමානයි ලඝු 5 40 අඩු කිරීම ලඝු 5 8 එකතු කිරීම 1 වේ කියලා අපි ලියනවා. එහෙනම් ඔන්න අපේ සත්‍යාපනය කියන කොටස ඉවර වුණා ඒ විදිහට. එහෙනම් සත්‍යාපනය තමයි මේ ලඝු හා දර්ශක හා ලඝු ගණක 1 කියන පාඩමේ අවසානම ගණිත ක්‍රමය. එහෙනම් අපි අද දර්ශක නීති සිද්ධාන්ත දර්ශක ඇතුළත් සමීකරණ විසඳුවා. ලඝු ඇතුළත් සමීකරණ විසඳුවා. මම හිතනවා සියලු දෙනාට මේක තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ගැටලු තැනක් ආවොත් ඔයගලන්ට පුළුවන් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරලි වෙලා මගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම හැකිතාක් ඒ කමෙන්ට් වලට ඔයගලන්ට රිප්ලයි එකක් දාන්න උත්සාහ කරනවා. එහෙනම් අපි ඊළඟ සතියේ ඊළඟ සතියේත් අපි නැවත 11 වසරේ පාඩමක් පටන් ගන්නවා. එහෙනම් සියලු දෙනා මේක ඉගෙන ගන්න හැකිතාක් කොලයක් අරගෙන මේ ගණන් ලියලා ඔයගොල්ලෝ හදන්න. ලියලා හදන තරමට තමයි ඔයගොල්ලන්ගේ ඔළුවට මේ දේ කාවදින්නේ. නැවත නැවතත් ලියලා හදන්න. ඉතින් ආරාධනා කරනවා ඊළඟ සතියේ අපේ වීඩියෝ මාලාවට එකතු වෙන්න. එකතු වෙලා O level වෙනකොට ඔයගොල්ලෝ ගණිතයෙන් සෑහෙන දැනුමක් ඇතුව විභාගෙට මුහුණ දෙන්න කියලා ආරාධනා කරනවා. නැවතත් එනම් maths A+ නාලිකාවත් එක්ක ලබන සතියේදී අපි හමු වෙමු.